කාගම හාමුදුරුවන්ගේ පන්සලේ විවෘත කරන බුදු පිළිමයට ඒ ආරම්භක උත්සවයට ජනාධිපතිවරයා සහභාගී වෙනවා. කාගම හාමුදුරුවෝ ජනාධිපතිතුමාට රට කරන විදිහ කතාවකින් එතන කියලා දෙනවා. මන් දන්නේ අපේ රටේ දේශපාලනේ එහෙම හාමුදුරුවෝ කෙනෙක්ගෙන් අහලා විසඳන්න පුළුවන් තැනක තියෙනවා කියලා. මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නේ හරි මේ සදාචාරය සම්බන්ධයෙන් ඇත්තටම භික්ෂුවට අයිතියක් තියෙනවා, අයිතිවාසිකමක් තියෙනවා. හැබැයි රටේ ආර්ථිකය හදන විදිහ ගැන උපදෙස් ගන්න අපිට දැන් හාමුදුරුවරුන්ගේ බණ අවශ්‍ය නැහැ. ඒ කියන්නේ එහෙම ගොඩ ගන්න පුළුවන් නම් මේ රට දැන් මේ රටේ රජවරු මේ සහ මේ ජනාධිපතිවරු භික්ෂූන් වහන්සේලා එක්ක කරලා තියෙන ගනුදෙනුවේ හැටියට දැන් මේ රට නිකන් තියෙන්න ඕන කේතුමති පුරය වගේ. අපි කෙලින් වැඩ කරනවා නම් මේ ආණ්ඩු සහ භික්ෂූන් එක්ක භික්ෂූන්ට ආණ්ඩු හොල්ලන්නත් බෑ, ආණ්ඩුවට භික්ෂුව හොල්ලන්නත් බැරි වෙන තැනකටපත් වෙනවා. අපේ රටේ වැදගත් උගත් අපේ මහානායක හාමුදුරුවරු ඉන්නවා. මේ අය ඉදිරිපත් වෙලා කරගන්න ඕන වැඩ ටික තමයි මං මේ රටේ සාමාන්‍ය භික්ෂුවක් විදිහට කියන්නේ.